Oh shit. කැඩිය උඹට ගන්නේ ඒ පන්නේ උඹට ගන්නේ කෑගල්ලේ පන්නේ ජානිදු කෑගල්ලේ පන්නේ ගන්න පොඩ අනේ තාම මන් ඩිස් කරේ නෑ ඩිස් නෙමෙයි කරන්නේ ඩිස්මිස් කරන්න බෝක ඩෙඩ් බොඩිය දැනගනින් රිප්ලයි එකක් පුළුවන් නෑ යපා ඒයි ආපම් මේක සවුත් සයිඩ් ගානේ බොඩ අතින් ගන්නේ ඩිස් අතින් ගන්න කන රත් වෙන්න පොඩි කැරියට ගන්නේ මහ විසිව බඩ වෙන්න මං කොල්ල කාරය අඩු මං කොල්ල කාරය අඩු සලං gay boys උඹට අත් නොදනෙන්න පොඩි කැරියට ගහන්නේ කන රත් වෙන්න මේක සවුත් සයිඩ් ආගනි අපේ ආතල මුත්තල ගාල්ලේ අය මස් කරන්න පියෝ ලෑල්ලේ අපිට ගහන්න ආපු අයියලව මස් කරේ නිය කෑල්ලේ எப்படைசு புள்ள ஐயா சொல்ல வேல இல்ல மேக்கெல்ல நெஹன மெல் கட்டு மல்ல மட்ட தியண்டிப்பா பொல்ல காதல் சொல்லுங்க மட்ட கொஞ்ச கொஞ்ச தமிழ் தங்க இங்கே வாருங்க මට වැටිබුණේ බොතලේට පස්සේ කාපු කාලේ ඌසෙක් වගේ පුළුවන් අර බල්ලෙක්ගේ මොකක් හරි අර මේ කකුලක් අහුනොත් එහෙම කෑ ගන්න ඉදී පුළුවන් කොහෙක් වගේ පුළුවන් ගිරවෙක් වගේ පුළුවන් අපේ පැත්තේ අවුරුද්දක සමාන කාලේ කොහා එන්නේ නැහැ. මෙයා වරන් හරියට. ඒ විදිහට තරගෙට කෑ ගන්නකො කොහා එක. ඒ කියන්නේ උන් පිච් එක වැඩි කරනවා ටික ටික. තව පූසන් සද්ද එක එක විදියට නේ කියලා. ඒ කියන්නේ මම රවට්ටනවත් එක පූසන් මේ වගේ. Wow. එහෙම කරලා ඇත්තට මේ වගේ මූඩ් එකක් ආවා. ඇසල්ල නැති ගතිය. අම්මෝ ඒක අම්මෝ අක්කියෝ ඒක අම්මෝ ඒක බුදු සරණයි. හැම කෙල්ලෙක් ළඟම තියෙන්න ඕන දෙයක් තමයි මේක. ඇලෝවෙරා ජෙල් එක. මට හිතා ගන්න බැරි මේක දෙද්දී කඩේ අය කුප්ප විදියට ඉන්න ඕනේ කියලා. Oh my God, bro. Oh, hell no, man. What the fuck, man? Oh!
අවුලන්නේ මීට වැඩිය හොඳයි. එලලා ගහලා ගත්තා. ඊට පස්සේ මම එවෙලෙම දෙන්නෙක් ඇරියා. එක්කෙනෙක් කොස්තා අනිත් එක්කෙනා ශාන. දෙන්නම වැඩේට සෙට්. දැන් ඒ වෙලාවේ මම බැලුවා දැන් මොකද්ද කරන්න කියලා බලනකොට කොස්තා දැන් පේනමානේ නැහැනේ. එයා වැඩිය මේ මූව් වෙන්න බැරි වුණා වැඩෙත් එක්ක. ඊපස්සේ ඔක ශානට ඇරියා. ශාන එවෙලෙම සෙට් වෙලා කටින් Hey, mandane man pullu kana. පුළුවන් නම් බැඳලා අයින් වෙච්ච එක්කෙනෙක් හරි කමන්නේ. පුළුවන් නම් මට ආදරය කරන්න. මගේ බිංදුව 76යි 70යි 37යි 198ට කෝල් එකක් දෙන්න. ඇඳන් ඉන්න ඇනු පිටින් හරි. ඇඳන් ඉන්න පිටින් හරි. ඔක්කමන්න පුළුවන් නම් කෝල් එකක් දෙන්න. හදිසියක් පුළුවන් තරම් ඉක්මන් කරන්න. පට්ට හදිසි සාලයක් පනා දිනවා. අපි උපරිම අපි ඉතින් උඩ කරන්න තියෙන අපි උඩ කෝල් එකක් ගන්න. හරි අපිට මොකද්ද නම බලන්න බැරුණා කියන්නකෝ. පුළුවන් නම් අපිට බෑ අපිට කෝල් එකක් ගන්න ඉතල පුළුවන් අපි ඒක කරන්න. බැඳලා අයින් වෙච්ච එක්කෙනෙක් හරි කමන්නේ. පුළුවන් නම් මට ආදරය කරන්න. මගේ බිංදුව 76යි 70යි 37යි 198ට කෝල් එකක් දෙන්න. ඇඳන් ඉන්න ඇනු පිටින් හරි. අපි කෝල් එකක් ගමු. අපි මොනවද දාන්නේ? ඇඳන් ඉන්න ඇනු පිටින් voice එක change කරන්න වෙනවා. hello මේ හදිස්සියම කෝල් එකක් ගත්තේ. hello කියන්න. මම මේ බැඳපු එකෙන් ඇඳගෙන ඉන්නේ සෝටයිස් කිරියයි අවුත් කන්න දීලා බලා ගන්නවද? කිලෝ 3මාරක යෝධ 7ක්. ඔන්න බලන්න සයිස් එක. ධාතු කරඬුව වගේ මේක මේ. ඔයා කවදාවත් කාටවත් මැරීගෙන උදව් කරන්න යන ලෑස්ති වෙන්න එපා. එයාලට හරි ගියාම ඔයාව නිකම්ම අමතක වෙනවා. මොකද අන්ධයට පෙනීම ලැබුණම මුලින්ම විසි කරන්නේ තමන් ඉස්සෙල්ල පාවිච්චි කරපු හැරමිටිය. ගිහින් එන්න. ආදරේ කියලා ගලවන්න තිබ්බ හදිසිය ආදරේ කියලා ආයිම අඳන්නත් තිබ්බනම් බෙලහකටත් අපි කසාද බැඳලා. ආදරේ කිය අපේ උන්ගෙන් දත ගලවන්න තිබ්බ උනන්දුව පස්සේ උන්ව දාලා යනකොටත් ආපහු උන්ට ගෙවන්න තිබ්බනම් අද ලංකාවෙන් භාගයක් කොල්ලෝ ලක්ෂපතියෝ. තව දෙයක් ආදරේ කිය බොරුවට වැළලෙන්න හදලා වටේම ඉන්නේ උන් ඉස්සරහා ගලවනේ උන්ට අන්දන්න තරම් පුකේ අමාරුවක් අපේ උන්ට නැහැ. මොකද භාවිතයෙන් පසු කසල බඳුන් වලට දමනවා පමණයි. I am the one the way your son don't need the I love you. මල්ලි මොකට වඩා අවුරුදු 3ක් වැඩි මල්ලඩේ. කවුද වඩා අවුරුදු 3ක් කමින් ඉපදුනේ?
ලොකු කෙල්ලෙක් වුණාට ඔයා හරි ලස්සන කෙල්ලෙක් අනේ. ඇතියා අක්කා කියනවා කැමති කියනවා මොකද්ද දැන් ඔයා මේ කියන්න හදන්නේ? අක්කා කෙනෙක් විදියට කැමති නෑ. හැබැයි අක්කට කැමති. කක්ක දාපු ගමන් කරන්නේ මොකද? චුදා මේ සංගේ මොනවද හම්බෙන්නේ? ෆොටෝ. යකෝ ගහන්න එපා. ක්‍රිකට් ගහදී බැට්ස්මන් ගේ අතේ තියෙන මොකද? පුටුවක් තින්නේ. හැට් එක අරපුවම එන්නේ මොනවද? ජූස්. මියාව් කියන සතා කවුද? නරිය. ෆ්‍රිජ් එකේ තියෙන බඩුව. බිච්ච. ඔය කතා කරන භාෂාව? Who is Barbie's boyfriend? Ken! ගස් කපන්නේ මොකෙන්ද? කතරේ. මේ බෑ අප්පා හරි කතාවේ. විසුත් හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා කියපුතෝ වදපු අම්මට බන්නන්න එපා. කනවා කැවුච්ච මුංගේ මමන. මගේ ලිසිනෝනේ මොනවද ඕනේ කියා දියලා ලයි නෝනේ පොඩි සොපි නෝනේ මංගල කාලේ කියෙවිල්ලා